අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන සියලුම දෙනාටම අද වන විට ඒ කියන්නේ 2025 මාර්තු මාස වෙන විට රොමේනියානු එම්බසි එකේ අලුත්ම තත්ත්වය පිළිබඳ අප්ඩේට් එකක් අරගෙන තමයි අද වීඩියෝ එක අරන් ආවිලා තියෙන්නේ. 2025 මාර්තු මාසේ 10 වෙනිදා කන්සියුල්ලා සහ අපේ ලංකාවේ ඒජන්සි අතර තිබෙන මීටින් එකේදී කන්සියුල්ලා අපි පොලිස් රිපෝට් සම්බන්ධයෙන් එම්බසි කාර්ය සම්බන්ධයෙන් සහ ගැටන් ලෙටර් සම්බන්ධයෙන් යම් වෙනස්කම් කීපයක් අලුත් නීති කීපයක් හඳුන්වා දීලා තියෙනවා. අද අපි වීඩියෝ එකෙන් කතා කරමු ඒ වෙනස්කම් මොනවද අලුතෙන් හඳුන්වා දුන්න නීති මොනවද කියලා. දෙදස් 25 මාර්තු මාසේ 10 වෙනිදා එම්බසි එකේ කන්සියුල්ලා සහ අපේ ඒජන්සි අතර තිබ්බ මීටින් එකේදී එයාලා අපේ පොලිස් රිපෝට් සම්බන්ධයෙන් අලුතෙන් නීතියක් ගෙනල්ලා තියෙනවා. 2025 මාර්තු මාසේ 3 වෙනිදා තිබුණ මීටින් එකේදී එයාලා කියලා තිබ්බා අපේ පොලිස් රිපෝට් අපි එම්බසි ඉන්ටර්වියු එකට අරන් යන පොලිස් රිපෝට් එක අවුරුද්දක් ඇතුළත ගත්ත එකක් නම් ඒක රිනියු කරලා ගේන්න පුළුවන් කියලා. ඒ 10 වෙනිදා කියන්නේ මාර්තු මාසේ 10 වෙනිදා තිබුණ මීටින් එකේදී කන්සියුල්ලා කියලා තියෙනවා ඉන්ටර්වියු එකට එනකොට පොලිස් රිපෝට් රිනියු කරලා අරන් එන්න එපා. අලුත්ම පොලිස් රිපෝට් අරන් එන්න කියලා. මොකද රිනියු කරන පොලිස් රිපෝට් ඒ කට්ටිය බාරගන්නේ නැහැ කියලා. ඒ නිසා ඔයාලත් ළඟදී ඉන්ටර්වියු යන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඉන්ටර්වියු එකට අරන් යන පොලිස් රිපෝට් එක අලුතෙන්ම දාපු පොලිස් රිපෝට් එකක් අරන් යන්න. පොලිස් රිපෝට් එක රිනියු කරලා අරන් යන්න එපා. මොකද ඒක ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කලින් තිබුණු එම්බසි ගාස්තුවේත් වෙනසක් වෙලා තියෙනවා. දැන් අලුතෙන්ම ඔයාලා ඉන්ටර්වියු එකට යනකොට එම්බසි ගාස්තුව විදිහට ඩොලර් 126ක් අරන් යන්න ඕනි. මේ ඩොලර් 126 අරන් යනකොට පුළුවන් තරම් අලුත් කොළ අරන් යන්න නැවිලා පොඩි වෙලා නැති පෑන් ඉරි නැති අලුත් කොළ 2017න් පස්සේ වගේ නිකුත් කරපු වගේ ගෙනියන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම ඩොලර් 126 අරන් යනකොට ඩොලර් 100 ඩොලර් 20 ඩොලර් 5 සහ ඩොලර් 1 වශයෙන් අනේ විදිහට කොළ ගෙනියන්න. එහෙම නැත්නම් ඩොලර් 100 ඩොලර් 20 සහ ඩොලර් 1 කොළ 6ක් අනේ විදිහට ඩොලර් 126 6 ආදාන යන්න. ඒ වගේම තමයි එදා මීටින් එකේදී කියලා තියෙනවා අපි ඉන්ටර්වියු එකට යනකොට අපේ ඇකොමඩේෂන් සම්බන්ධව පැහැදිලි විස්තරයක් අරන් යන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපේ ගැරන්ටි ලෙටර් එකේ හෝ ඇග්‍රීමන්ට් එකේ අපේ ඇකොමඩේෂන් සම්බන්ධව පැහැදිලිව සටහන් වෙලා තියෙන්න ඕනේ. අපේ ඇග්‍රීමන්ට් එකේ හෝ ගැරන්ටි ලෙටර් එකේ අපේ ඇකොමඩේෂන් සම්බන්ධව සටහන් වෙලා නැත්නම් අපේ ඇකොමඩේෂන් ගැන සටහන් කරලා වෙනම ලියුමක් ඉදිරිපත් කරන්න කියලා තියෙනවා. ඒ ලියුමේ අපේ නම, පාස්පෝර්ට් නම්බර් එක සහ අපේ ඇකොමඩේෂන් එකේ ඇඩ්‍රස් එක සටහන් වෙලා තියෙන්න ඕනේ කියලා එදා මීටින් එකේදී කියලා තියෙනවා. ඒ වගේම තමයි එම්බසි එකට ඉන්ටර්වියු කරන්න තවත් කන්සියුල් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. දැන් මේ වෙනකන් හිටියේ කන්සියුල්ලා දෙන්නයි. දැන් මාර්තු මාසේ තවත් කන්සියුල් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඒකවල කන්සියුල්ලා 3 දෙනෙක් ඉන්ටර්වියු කරයි. ඒ වගේම මේ කට්ටිය කියලා තියෙනවා මේ අප්‍රේල් මාසේ වෙනකොට තවත් කන්සියුල්ලා දෙන්නෙක් එනවා කියලා. ඒකවල සම්පූර්ණයෙන්ම කන්සියුල්ලා 5 දෙනෙක් අපිව ඉන්ටර්වියු කරන්න ඉන්නවා. ඒකවල ඉන්ටර්වියු කොටක් මම ඒ දවස්වල සාමාන්‍යයෙන් 100ක් 120ක් වගේ ඉන්ටර්වියු කරන්න පුළුවන් වෙයි. මේ දවස්වල ඉන්ටර්වියු ඩේට් ඉෂුව වෙන SC නම්බර්ස් ගත්තොත් 167 අග කාණ්ඩයට සහ 168 මුල් කාණ්ඩ වලට තමයි මේ දවස්වල ඉන්ටර්වියු ඩේට් ඉෂුව වෙන්නේ. ඒ කියන්නේ 2024 6 වෙනි මාසේ අග වගේ එම්බසි සබ්මිට් කරපු SC නම්බර්ස් වලට 2025 මාර්තු මාසේ අග වගේ ඉන්ටර්වියු ඩේට් ඉෂුව වෙලා තියෙනවා. ඉන්ටර්වියු වලට පේස් කරන්න. ඉන්ටර්වියු එකේදී අහන ප්‍රශ්න පිළිබඳව විශේෂ වෙනසක් නැහැ. සුපුරුදු පරිදිම අපේ ඇග්‍රීමන්ට් එක සහ වර්ක් පර්මිට් එක මූලික කරගෙන තමයි ප්‍රශ්න අහන්නේ. මීට අමතරව පහුගිය දවස්වල අපේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක ගැන ටිකක් වැඩිපුර ප්‍රශ්න අහලා තියෙනවා. ළඟදී ඉන්ටර්වියු යන්න ඉන්න කෙනෙක් ඉන්නවනම් ඒ ගැන පොඩ්ඩක් දැනුවත් වෙලා යන්න. රොමේනියානු එම්බසි ඉන්ටර්වියු එකේදී අහන්න පුළුවන් ප්‍රශ්න මොනවද කියලා ඔයාලා තවමත් අවබෝධ වෙන්නේ නැත්නම් අපි ඒ සම්බන්ධව කරපු වීඩියෝ වල ලින්ක්ස් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ වීඩියෝස් බලලා රොමේනියානු එම්බසි එකේදී අහන ප්‍රශ්න පිළිබඳව පූර්ණ අවබෝධයක් ගන්න. රොමේනියානු එම්බසි එකේ අප්ඩේට් එකක් බලාපොරොත්තු වෙන ඉරිපුවාට අද වීඩියෝ එක වැදගත් වෙයි කියලා මම හිතනවා. බොහොම ස්තුතියි. වෙනද වගේම අද අපි වීඩියෝ එකත් එක්ක ඇඳලා හිටියට අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.